හෙල්ලෝ ප්‍රන්ස් කොමද ඉතින් ඔයගොල්ලෝ ඔක්කොම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. අනේ ඉතින් අද දෙවිදි බ්‍රෝ අරන් එල්ල තිනවා පයිබැක් කියන පයිබැක් 2 කියන මම සුපර් ගේම් එක. හරි ඉතින් අපි බලමු ගේම් එක ගහලා මම මේකට යනවා. ඊට පස්සේ හරි අපි ඉස්සෙල්ලාම පොඩි රේස් එකක් තියලා බලමු. අපි මෙන්න මේ රේස් එක දාමු. දැක්කම फ्रेंड्स කෙලින්ම ආයේ සුපිරිම රේසින් කාර් තියෙන්නේ. මගේ කාර් එක සුදු පාටයි. අපි යමු फ्रेंड्स පාට ගාලා. මේක උඩින් යනවා සුපිරියටම. ඕනෝ ගත්ත ගම වටන फ्रेंड्स. හරි අපි මෙතනින් දාමු. දාලා පාට ගාලා යන්න ඕනේ. හරි මේගොල්ලන්ට බෝම්බක් ගහන්න පුළුවන්. දැක්කම hari abis daun di අපි friends දැන් 16ක් ඉන්නවා. 16න් 11 වෙනියට ඉන්නේ. අපි 11 වෙනියට ඉන්නේ. තව ටික මෙතන උතරනවා. oh my god අතරින් වටුණා දුනාට මෙතනින් වටුණා. දැන් 12ම අපි දැන් 8 වෙනිය फ्रेंड्स. කවුරු හරි මේගොල්ලෝ ගහ ගන්නවනේ. ඒක තමයි මේ ප්‍රශ්නේ. මේ කාර් එක වැඩි හැර වෙන්නේ නැහැ. හරිද? දැනට අපි දෙවෙනියට ඉන්නේ. oh my gosh පුතා දිනන්න පුළුවන්. අපි දෙවෙනිය फ्रेंड्स. අපිට තරු දෙකක් හම්බුණා. මෙතන මේ ඇඩ් එකක් කියලා මම ක්ලෝස් කරනවා. අපි මේක කනෙක්ට් දෙමු. අපි දැන් තව මේ ගේම් එක ගහලා බලමු. මේ තව රේස් එකක්. අපි මට මේ පැත්තට තියෙන්නේ රතු පාට කාර් එක. අපි හැමෝම අරහින් යන හින්දා අපි මේ පැත්තේ මෙතනින් අපි දාමු. මේ කාර් නම් යන ෆ්‍රෙන්ඩ්ස් අරවට වැඩිය. මේ කට්ටිය ඔක්කොම එක්ක යද්දී හරවන්න ලේසි. ඇයි ඔක්කොම එකට යන්නේ? oh my god oh my තාඩි කැමරස් මම හැප්පෙනවා. හරි දැන් අරකට දැනට අපි මං හිතන්නේ 3 වෙනි තැන ඉන්නේ. oh my god oh no අර බලන්නකො फ्रेंड्स මේ වැට්ටුවනේ. අපි 6 7 8 9 10 11 12 7 මෙතන යමු කොට ගාලා. මේක නිකන් කොළඹ පාරක රෑ යනවා වගේ මාර ට්‍රැෆික් එකක් තියෙන්නේ. පේනවනේ ගස් අස්සෙන්වත් යන්න බෑ. කොට ගාලම් දැනට 13 වෙනියට අපි ඉන්නේ. හරි දැන් 10 වෙනියට ඉතින් දාමු කොට ගාලා. දැන් අපිට සෙකන්ඩ් වෙන්න පුළුවන් වෙයි. ඔව් අපි සෙකන්ඩ් फ्रेंड्स. ආයෙත් තරු දෙකයි. फ्रेंड्स මේ තව එකක් ගහලා බලමු. මේකේ තව ගේම් එකක් තියෙනවා. ඒක නම් ඕනේ නැහැ. අපි දැන් මේ බලමු one man army කියන එක. බ්‍රවුල් අපිට පිස්ටල් එකක් තියෙනවා. හරි යුද්ධ ටැංකියක් फ्रेंड्स. මේක නම් සුපිරියක් තමයි. ඔන්න බලන්න. හරිද? යුද්ධ ටැංකිය දැක්කනේ. මේ යුද්ධ ටැංකියට මුකුත් වෙන්නේ නැහැ. හරිද? මේකෙන් තිබ්බ හැකි සුපිරියටම මේ කට්ටිය ගහනවා. හරිද?
මේ මුන් ගහන අපිට ඇවිල්ලා. හරි දෙන්නටම තිබ්බ එකපාර. මේ මුන් මේ කූඹියෝ වගේ හරිද? ඇවිල්ලා ගහන ඉන්න බෑ. පේන්නෙත් නැ චූටි මේ පොඩි හින්දා මේ ගහන්නත් බෑ. මේකට මං හිතන්නේ තරු 3ක් අපිට ගන්න පුළුවන් වෙයි. 3 star. හරි ඉතින් ඔන්න අපි තරු 3ක් ගත්තා මේකේ. අපි මේකට යමු. අපිට මේකේ තරු 27 මේ thief කියන එක ඇවිල්ලා අපිට මේකේ තියෙන රේස් තියෙනවා. අපි මෙන්න මේක පළවෙනි රේස් එක දාමු. මං හිතුවේ පෙනස් Lamborghini වක් තියේ කියලා බලනකොට මේ අයිස්ක්‍රීම් ට්‍රක් වලින් උනත් අපිට රේස් දුවන්න පුළුවන්. අපි යමු ඉස්සරහට. දැන් රන් 14. මේ පාර වෙන වාහන නැද්ද දන්නේ. මේවා හරි හෙමින් ප්‍රේස් යන්නේ. හෙමින් කියන්නේ මාරම හෙමින්. එක් රෝදෙකුත් ගැලවිලා. සමහර ඒවා නිකම්ම පුපුරලා යනවා. ආ දැක්කද? වාසනාවට මට නම් මොකුත් තුන්නේ නැහැ තාම. මෙතන තමයි අවසාන වටේ තියෙන්නේ. අන්න තියෙනවා. මෙයා පරද්දන්න පුළුවන් මං හිතන විදිහට. අර රයිෆල් වලින් තියෙනවා. අපි විදින්නා මේකත්. new episode unlock කියලා වැඩන hitman. අපි බලමු. hitman එකක් මේකේ trace එකක් තියෙනවා පළවෙනියට. taxi. මේක නම් පිස්ටල් විතර තියෙනවා. අපි මේකත් යමු පටගාලා ඉක්මනට. මේ සද්ද නම් සුපිරිය. ඔයාලා අහලා බලන්න. මේක නම් වේගෙන් යන්න පුළුවන් හැබැයි අනිත් ඒවට වැඩිය. මේ පැත්තේ फ्रेंड्स मामत වැටුණා 9 10 11 12 හරි 9 අවුලන්නේ පට ගාලෙමු තාම 10 අපි මෙතන නම් වටින්න බෑ 8 මේක පාස් කරගෙන 7න් දන්න දෙනවා फ्रेंड्स මෙතනින් වැටෙන්නේ නැතු යමු මෙයා දෙවෙනියට ඉන්නේ මෙතනින් දැම්ම කියන්නේ අපි දෙක අන්න අතන දිනු කොඩිය හරි දින්න फ्रेंड्स අපි දින්න තවලු 3යි දැම්මක් තමයි හරි ඉතින් අපි ඔන්න අද මේකේ මේවා 3ක් අන්ලොක් කරගත්තා මේ ස්ටෝරි එකේ තමයි අන්ලොක් වෙලා නැහැ එකක්වත් හරි ඉතින් ප්‍රෙස් මොකක්ද හිතන්නේ අද වීඩියෝ එක ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න ඒ වගේම මගේ channel එක subscribe කරලා මේ වගේ වීඩියෝ තව බලන්න මගේ channel එකට එකතු වෙන්න එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම් හැමෝටම goodbye